ඉවරයක් නෑ බං. මේ රැස්වීම වලට ගිහින් එපා වෙනවා. නොගිහිල්ලත් බෑනේ මචං. සහනාධාර මල්ල කපනවලුනේ. පිටේ රිටක් බැඳලා අර බූරුවගේ ඉස්සරහින් එල්ලපු කෙහෙල්ලවරිය වගේ තමයි බං ඕකත්. කට්ටිය ඇවිත් වගේ. යමන් අපිත් ඇතුළට ගිහින් ඉඳගමු. සියලු දෙනාගෙන්ම අවසරයි. නොඑක් වැඩ රාජකාරි මැද ඒවා මොහොතකට නතර කරලා මේ අවස්ථාවට සහභාගී වුණු තමුන්නාන්සලා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. මේ රැස්වීමේ අරමුණ පැහැදිලි කිරීමටත් එම දේශනයේ පැවැත්වීමටත් පැමිණ සිටින නිලධාරි මහත්තයාට මං දැන් අවස්ථාව ලබා දෙනවා. බොහොම ස්තුතියි මහතුරුනි. මං කැමතියි මේක දේශනයකට වඩා අපි සියලු දෙනාම එකතු වෙලා සාකච්ඡාවක් විදිහට පවත්වන්න. එහෙම හොඳයි නේද? හොඳයි සර්. ප්‍රශ්නේ තියෙන්නේ අපි මොනවද කියන්න ඕන කියලා දන්නේ නැති එක. අන්න හොඳයි. මට කියන්නකෝ ඔය මහත්තයා මොකද්ද කරන රස්සාව කියලා? එහෙමටම කියලා එකක් නෑ සර්. ඔය මොනවා හරි හදලා වල විකුණාගෙන කීයක් හරි හොයාගන්න එක තමයි කරන්නේ. හොඳයි. එතකොට ඔය මහත්තයා මම මේ මාළු ලෑල්ලක් කරනවානේ මහත්තයා. ඒ කියන්නේ දෙන්නම වෙළඳාම. හොඳයි. මට කියන්න බලන්න වැඩිපුර වෙළඳාම් කරගන්න පුළුවන් වෙන්නේ කොහොම වුණොත්ද කියලා. වැඩිපුර මිනිස්සු වෙනවා නම් වැඩිපුර වෙළඳාම් කරගන්න පුළුවන්. නැද්ද බං? ඒකනේ. ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක් ආවා කියලා ලොකු බිස්නස් එකක් නෑ. අන්න ඕක තමයි ප්‍රශ්නේ. මොකද්ද? මම මාළු විකුණන එකද? නෑ. මාළු විකුණ ගන්න මිනිස්සු නැති එක. ඒකට ඉතින් අපි මොනව කරන්නද සර්? එහෙනම් ඉතින් වෙන කවුරු කරන්නද? මාත් මේකට මැදිහත් වුණාට කමක් නෑනේ. කමක් නෑ. ඒක කොච්චර හොඳද? ඇත්තටම සර් දැන් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ නේද? මේ ළඟදී ලොකු සමීක්ෂණයක් කරලා තියෙනවා. ඒක නම් අපිත් කෙරුවානේ. නේද මචං? මොකද්ද? ඇයි අනේ අර රිලව් වඳුරෝ මොනරු ගණන් කරපු එක? ඒක නෙවෙයි. ඒ වගේ වෙන එකක්. වෙන එක? අපේ රටේ ජනගහන වර්ධන වේගය අඩු වෙලා. මේ උඹ මොනව හරි කෙරුවද? මම මොනව කරන්නද බං? මොකද්ද ඔය අඩු කෙරුවා කියන වේගය? හරි. නිස්සබ්ද වෙන්නකෝ. රටක් විදියට මේක අපිට ලොකුවට බලපානවා. ඕක පැහැදිලිව කියනවා නම් මේ සර් කියන්නේ අපේ රටේ ළමයි ඉපදෙන එක අඩු වෙලාලු. ගෑනුන්ට මේ ළමයි හම්බෙන්නේ බං රටට හම්බෙනවා නේද? කෑනු ගහ අහගෙන හිටපන්කො යකෝ. දැන් බලන්නකෝ බැඳපු අයත් ළමයි හදන එක අඩු කරලා. ඒ මදුවට කසාද බඳින්න ඉන්න වයසේ අයත් කසාද බඳින්න නතර කරලා. එතකොට ඔය මහත්තයා කියන්නේ අපි තව ළමයි හදන්න ඕන කියලාද? හරි. දැන් ඔයාට ළමයි කී දෙනෙක් ඉන්නවද? මා නම් 5ක්ම හදලා තියෙන්නේ. අන්න නියම මිනිස්සේ. ඒ වුණත් ගොඩක් අයට ඉන්නේ දෙන්නයි එක්කෝ එක්කෙනයි. එහෙම වුණාම මොකද වෙන්නේ? ඇත්තටම මොකද වෙන්නේ බං? මන් දන්නේ කොහොමද යකෝ අහගෙන හිටුකෝ. මේකයි. දෙන්නෙක් එකතු වෙලා එක ළමයෙක් ඇදුවොත් ජනගහනය අඩු වෙනවා. එතකොට සර් දෙන්නෙක් හැදුවොත් නේද? එතකොට නම් ඉතින් යන්තමට වගේ සමාන වෙනවා. ඒ කියන්නේ දෙන්නට වැඩිය හදන්න ඕන කියලා. කියන්න නම් දරුවය. මොකද සීයා hina වෙන්නේ? hina වෙනව නෙවෙයි.
මෙව්වට හිනා යනවා. හිනාවෙන්ට නෙවෙයි සීයා. මෙහෙම ගියොත් අපිට අඬන්ටයි වෙන්නේ. මහත්තයෝ කාලෙකට ඉස්සර වෙලා ඔය මහත්තුරු වගේම මහතැල්ලා මෙතෙන්ට ඇවිත් අපිට කිව්වා ඔය විදිහටම ළමයි හදන්ට එපා, ළමයි දුක් විඳිනවා, එවුන්ට හරියට සැපක් දෙන්න විදිහක් නෑ. හින්දා උඹලා දරුවෝ දෙන්න හදපල්ලා කියලා. ඔව් ඉතින් එහෙම දෙයක් නම් වෙලා තියෙනවා තමයි. කියලා විතරක් නිකන් හිටියේ නෑ. පිම්බුවා. පුංචි පවුල රත්තරන් කිය වැර්ලස් එක හැමතිස්සෙම බෙරිහන් දුන්නා. හැබැයි ඉතින් ගොඩක් හදලා උන් දුක් විඳනවට වැඩිය එකෙක් දෙන්නෙක් හරියට හදාගන්න එක තමයි හොඳ නේද? අනේ නිකන් ගහන් කොල්ලෝ. එහෙනම් දැන් දෙන්න හදලා උඹලට සුපර්මෑන්ලා ඉන්න එපාය. දැන් මට චුට්ටකට ඉස්සර වෙලා ඇහුණා ඉන්නෙත් එකයි ඒකත් යකා කියලා. හරි දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරනේ. ඔය කියපුවා බොරුයි කියලා ඔප්පු වෙලාත් ඉවරනේ. දැන් අපිට ඕන මේක වෙනස් කරගන්නට. ඒ කියන්නේ පුළුවන් තරම් ළමයි හදන්ට. එතකොට ආධාර එහෙමත් දෙනවද? හැම එක්කටම ආධාර බලාපොරොත්තු වෙන්න එපා මහත්තයා. මේක ජාතික කර්තව්‍යන්නේ. හරි ඉතින් අපෙන් මොකද්ද වෙන්න ඕනේ මහත්තයෝ? මට ඔය අයගේ අදහස් යෝජනා අවශ්‍යයි මේ ගැන. මේ මහත්තයා කියන්නේ වැඩිපුර ළමයි හදන්න මොනවද වෙන්න ඕනේ කියලා. ඕකවත් දන්නේ නැතුවද බං දේශන දෙන්න ඇවිත් තියෙන්නේ? අනේ කට වහගෙන හිටපියකෝ. නෑ මේකයි. ආධාර දෙනවා නම් මං හදනවා තව. හරි. ඔන්න එක අදහසක්. ආධාර අවශ්‍යයි. එතකොට තව මොනවා හරි හම්බ වෙනවා හදන්න පුළුවන් නේද? ඔව් නිකන් බෑ. හැබැයි ඉතින් කාර් එකේ සීට් ගාන වැඩි කෙරුවා නම් ඔය වැඩි නිකම්ම හරියන්න පුළුවන්. ඒ කොහොමද? දැන් මේකනේ ගමනක් යන්න ලැහැත්ති වුණාම අම්මයි තාත්තයි සීයයි ආච්චි මායි නැංගාම කාර් එක පිරෙනවා. තව එවුන් හදපුවම එවුන් කොහෙද ඉඳගෙන යන්නේ?